හරි අද 2022 A level ගාන කතා කරන්න යන්නේ මෙන්න දෙනවා ගාන ඉතින් මේකේ කියනවා මේ ප්‍රකාශනයේ දීලා එන්න අයත් නිකලා නම් ටීටා n5 බෙදීම 4 පමණක් වන බව පෙන්වන්න කියලා. ඉතින් ඒ සහ ඊට අමතරව දීලා තියෙනවා තව ප්‍රකාශනයක්. ඒකේ තියෙනවා මෙයා සුළු කළා මෙන්න මේක බව පෙන්වන්නලු. එතකොට මේ කියන කතා ටික වෙන්නත් ඕන. දැන් බලමු කොහොමද මේක කරන්න කියලා. ඊට කලින් මේකට අවශ්‍ය වෙන સિદ્ધාන්ත ගත්තොත් ඔයා දන්නවා cos θ සමානයි cos alpha නම් සාධාරණ විසඳුම වෙන්නේ θ සමානයි 2ක් n5 ධන හෝ ඍණ ඇල්ෆා. හරි. ඕක තමයි මේකේ සාධාරණ විසඳුම වෙන්නේ. පැහැදිලිද? එහෙනම් ඉතින් අපිට පුළුවන් මේකෙන් ප්‍රකාශනය ගන්න. එහෙනම් මේ දීලා තියෙන එක්කෙනාගේ cos 5යි θ සමානයි cos 3යි θ නම් අපිට ලියන්න පුළුවන් 5යි θ සමානයි 2ක් n5 ධන හෝ ඍණ 3ක් θ කියලා. හරි. දැන් ඔයාලට පේනවා මේකේ එක ප්‍රකාශනයයි අරන් තියෙන්නේ. එහෙනම් මේක අපිට දෙන්නෙක් විදිහට ලියා ගන්න පුළුවන්. හරි. මේ බලන්නකෝ 5ක් θ සමානයි 2ක් n5 ධන 3යි θ කියලා එකකුයි 5ක් θ සමානයි 2ක් n5 ඍණ 3යි θ කියලා එකකුයි. හරි. දැන් ඒතකොට 5යි θ මේ θ ගේ ප්‍රකාශන ටික එක ළඟට ගත්තොත් 5යි θ ගෙන් 3යි θ අඩු වුණොත් අපිට එනවා 2යි θ සමානයි 2ක් n5. ඒතකොට එනවා θ කියන්නේ n5 කියලා. ඒ වගේම මේ 3යි θ මෙහෙට ගෙනාවම 8ක් θ සමානයි 2ක් n5 කියලා එනවා. ඒතකොට θට එනවා උත්තරේ 8 මෙහෙට ගෙනිච්චොත් n5 බෙදීම 4ක්. මේ ඔක්කොම හෝ ඒ කියන්නේ දෙන්නම එන්න පුළුවන්. මොනවා සඳහාද? නිකිල සඳහා. ඒතකොට අපිට ඕන අවශ්‍ය වෙන පිළිතුර ඔන්න අපිට ලැබිලා තියෙනවා. එහෙනම් θට අපිට n5 බෙදීම 4 පිළිතුර පාවිච්චි කරන්න පුළුවන්. හරි. වන බා මොකද නිකිල අගයන් සඳහා තමයි මේක කතා කරන්නේ. එතනින් එහාට අපිට ගානේ ඊළඟ ටික කියලා තියෙනවා sin 5ක් θ ඍණ sin 3ක් θ බෙදීම cos 5ක් θ ඍණ cos 3ක් θ සමානලු ඍණ cos 4යි θ. මම මේකේ LHS පදේ ගන්නම් මම මත පැත්ත. හරි. ඉතින් ඔයාලට පේනවා මේ තියෙන්නේ CD සූත්‍ර වල ආකාර. හරි. මේකේ තියෙන්නේ මේ sin C ඍණ sin D. එහෙනම් sin C ඍණ sin D කියන්නේ දෙවතාවක් cos C ධන D බෙදීම 2 sin C ඍණ D බෙදීම 2ට. පැහැදිලිද? ඒ වගේම යට තියෙනවා cos C ඍණ cos D. හරි. එහෙනම් අපි දන්නවා දෙවතාවක් sin C ධන D බෙදීම 2 sin D ඍණ C බෙදීම 2 තමයි ඔය කියන સિદ્ધාන්තයන් වෙන්නේ. එහෙනම් ඕක පාවිච්චි කරොතින් අපිට පුළුවන් මේක හදාගන්න උඩ තියෙන ප්‍රකාශනයේ දෙවතාවක් cos මේ දෙන්නගේ එකතුව බෙදීම 2 එකතර 5යි θ 3යි θ කියන්නේ 8යි θ 8යි θ දෙකෙන් බෙදුවම 4ක් θ. හරි. sin 5යි θ ගෙන් 3යි θ අඩු වුනහම 2යි θ 2යි θ බෙදීම 2 කියන්නේ θට. හරිද? හරි. එතකොට මේ මොන ඔය විදිහට ලියන්න පුළුවන් CD සූත්‍රය දාලා උඩ තියෙන ප්‍රකාශනය. ඊට පස්සේ cos 5යි θ ඍණ cos 3යි θ අපිට ලියන්න පුළුවන්. දෙවතාවක් sin මේ දෙන්නගේ එකතුව බෙදීම 2. ඒ කියන්නේ 5යි 3යි 8යි දෙකෙන් බෙදුවම 4යි θ. ඊට පස්සේ ඔයාලට පේනවා sin D ඍණ C නේ. ඒ කියන්නේ කෝණ දෙක මාරු කරලා අඩු කරන්න ඕනේ. එතකොට 3යි θ ගෙන් 5යි θ අඩු වුණාම අපිට එනවා ඍණ 2යි θ. ඒක දෙකෙන් බෙදුවම ඍණ θ. එහෙනම් sin ඍණ θ කියන්නේ ඍණ sin θ නිසා මෙයාව එළියට ගන්න පුළුවන්. දෙකට දෙක කැපිලා අපිට cos 4යි θ වැඩි කිරීම sin θ බෙදීම ඍණ sin 4යි θ වැඩි කිරීම sin θ. ඉතින් sin θ sin θ කපන්න පුළුවන් මේකෙන් ඍණ එළියට ගන්න නිසා අවසානයේ උත්තරේ ඉතුරු වෙනවා ඍණ cos 4යි θ බෙදීම sin 4යි θ කියන්නේ cot 4යි θ. එහෙනම් ඒක තමයි RHS. ඒ කියන්නේ මේකේ LHS ප්‍රකාශනය සමාන වෙනවා RHS ප්‍රකාශනයට. හරි. එහෙනම් ඕක තමයි 2022 A level කෙටි ප්‍රශ්නේ පිළිතුර වෙන්නේ. හරි.